පසුගිය දින කිහිපේ වීඩියෝ ගෙනාවා ඊශ්‍රායලය ගැන. හුඟ දෙනෙක් මේ වීඩියෝ නරඹලා තිබුණා. ඊශ්‍රායල් ජොබ් එකකට කොහොමද අපි ඔන්ලයින් අයදුම් කරන්නේ? ඊශ්‍රායල් ජොබ් එකක් අපි වෙබ් එකට ආපු ගමන් කොහොමද අපි හොයාගන්නේ? ඒ වගේම ඒවට තියෙන සුසුකම් මොනවද කියලා. ඉතින් හුඟ දෙනෙක් මේ වීඩියෝ බලලා තිබුණා. ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම එයාලා ඉල්ලීමක් කරලා තිබුණා ඊශ්‍රායලයේදී අපිට ගන්න පුළුවන් වැටුප මොකද්ද? ඒ වැටුපෙන් අපෙන් අය යුතු මුදල් මොනවාද? ඒවා අපි කොහොමද හරියට වියදම් කරන්නේ සහ ඒ වැටුප ලංකාවට එවන විදි ගැන කතා කරන්න කියලා. ඒ වගේම සමහරව ඉල්ලීමක් කරලා තිබුණා අපි ස්කෑම් වල නැත්නම් වැරදි පාරෙන් ඊශ්‍රායල් නොගින් කොහොමද අපි නිවැරදි පාරෙන් ඊශ්‍රායල් යන්නේ කියලා කියන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම මේ සියල්ල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින් ඉඳන් නරඹන්න මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතය වෙනස් කරන වීඩියෝ එකක් ඒවි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වෙනද වගේම මතක් කරනවා අපි හැමෝම ගොඩ යන්න ඕන ගේමක් මේක. ඒ නිසා මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එක ජීවිතයට ගන්න දෙයක් තියෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් good video කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි මුලින්ම කතා කරන්නේ වැටුප ගැන. හැමෝම ආසයිනේ වැටුප ගැන දැනගන්න. ඉතින් මගේ channel එකත් එක්ක ආදරයෙන් රැඳී ඉන්න සියලු දෙනාම දන්නවා මම channel එකේ බොරු කියන්නේ නැහැ. බොරුවට views ගන්න බොරු කියන්නේ නැහැ. හැමතැනින්ම හැම දෙනාගේම අහලා විස්තර හොයලා ඊශ්‍රායලෙන් ශ්‍රී ලංකාවෙන් විස්තර හොයලා ඒ වගේම ඒ ගිය අයගෙන් විස්තර හොයලා තමයි මම මගේ channel එකේ දාන්නේ. ඉතින් මේ වැටුප ගැන විස්තරත් මම ඔයාලට අද හරියටම ගේන්නම්. ඉතින් වැටුප ගැන කතා කරනකොට අපි බලන්න ඕනි ඊශ්‍රායලයේ කොච්චර අවම වැටුපක් ගෙවනවද කියලා සේවකෙකුට නැත්නම් අඩුම වැටුප ඊශ්‍රායලය තුල ගෙවන්න පුළුවන් කීයද කියලා.